යාළුවනේ. ඉතින් ඔන්න ඉක්මනින් මං තුන්වෙනි වීඩියෝ එකත් ඔයගොල්ලන්ට අරන් ආවා. ඉතින් අද අපි මෙතන ඉඳන් කටින්යු කරන් යන් අපේ තුන්වෙනි වීඩියෝ එක. මේ 12 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයන විෂයේ පළවෙනි පාඩමේ තුන්වෙනි වීඩියෝ එක. මෙතනදී අපි කතා කරන්නේ ව්‍යාපාර වර්ගීකරණය පිළිබඳව. ව්‍යාපාරයක් විවිධ නිර්ණායක යටතේ අපිට නිර්ණායක 5ක් යටතේ මේ ව්‍යාපාර වර්ගීකරණය සිද්ධ කරනවා. මේ පහ මෙහෙන් බලා ගන්නට වඩා අපි මෙහෙ වගේ ඩයග්‍රෑම් එකකින් බලා ගන්න එක ගොඩක් ලේසි. ඒ වගේම ඇස් දෙකෙන් බලලා ඔළුවේ ස්ක්‍රීන්ෂොට් එකක් අපිට මේක ගහ ගන්න පුළුවන්. හරිද? ඒකෙදී ව්‍යාපාර වර්ගීකරණයේදී අපිට පළවෙනි වර්ගීකරණය තමයි හම්බ වෙන්නේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව. නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රධාන කොටස් තුනයි ප්‍රාථමික, ද්විතීක, තෘතීක. දෙක හිමිකාරීත්වය අනුව. හිමිකාරීත්වය අනුව කොටස් දෙකයි පෞද්ගලික, පොදු. පොදු කියන නැත්නම් අපි රාජ්‍ය. තුන්වෙනි එක අරමුණ අනුව. අරමුණ අනුව ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත්. පරිමාණය අනුව නම් සුළු හා මධ්‍ය පරිමාණ, දෙක මහා පරිමාණ. පස්වෙනි එක නිෂ්පාදන අංශය අනුව. එහෙමත් නැත්නම් අපි කියනවා කර්මාන්ත මූලය අනුව. කර්මාන්ත මූලය අනුව ප්‍රධාන කොටස් තුනයි කෘෂිකාර්මික, කාර්මික, සේවා. එතකොට ප්‍රාථමික, ඒ කියන්නේ ප්‍රාථමික කියලා කියන්නේ අපි මේ නිර්ණායක පහෙන් පළවෙනි නිර්ණායකයේ වෙන නිෂ්පාදන ස්වභාවය අනුව බෙදද්දී ඒකේ කොටස් තුනකට ආයෙ බෙදෙනවානේ. ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. එතකොට මේ කියන ප්‍රාථමික කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ ඒ පරිදිම අපි නිෂ්පාදනයට යොදා ගැනීම. ද්විතීක කියලා කියන්නේ ඒ හදන නිෂ්පාදනය නැවතත් වෙනස් කරමින් වෙනත් නිෂ්පාදනයකට භාජනය කිරීම. තෘතීක කියලා කියන්නේ සියලුම සේවා සැපයීමේ ව්‍යාපාර තෘතීකාංශයට එනවා. උදාහරණ අපි කතා කරොත් ප්‍රාථමික අංශයට එන්නේ අපි කිව්වා ස්වභාව ධර්මයේ ඒ විදියටම ලබා ගන්න දේවල්. උදාහරණ විදියට අපිට ගත්ත හැකි මෙහිදී කෘෂිකාර්මික, වන වගාව, දීවර, පතල් ඔය වගේ දේවල් උදාහරණ විදියට අපිට පතල් අංශයට ගන්න පුළුවන්. ද්විතීක අංශයට ගන්නේ කොටස් දෙකයි. ඒක උගල ගන්නවා නිෂ්පාදන සහ ඉදිකිරීම. ඔය දෙක විතරයි ද්විතීක අංශයට එන්නේ. අනිත් ඔක්කොම කියන්නේ ප්‍රාථමික අංශයට එන්නේ කෘෂිකාර්මික, වන වගාව, දීවර, පතල්. ද්විතීක අංශයට එන්නේ නිෂ්පාදන සහ ඉදිකිරීම. ඔය ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම, කියන්නේ ඉතුරු සේවා සියල්ලම එන්නේ ද්විතීක අංශයට. මේ හින්දා මේක මතක තියාගන්න හරිය ලේසි. අපිට ප්‍රාථමික අංශය ඔලුවට යන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් එහෙම උකහා ගන්නවා කියන එක. ඒක සරලයි. ද්විතීක අංශයට විතරයි මතක තියාගන්න දෙයක් තියෙන්නේ. ඒකෙත් තියෙන නිෂ්පාදනය සහ ඉදිකිරීම. ඉතුරු ඔක්කොම ටික තෘතීක අංශයට එන්නේ. විදුලි, ගෑස්, වායු සමීකරණ සැපයීම, වෙළඳාම මහා ප්‍රවාහන සේවා, අපි කියන උපකාරක සේවා ලබා දීම. ඔන්න වගේ දේවල් තමයි තෘතීක අංශයට එන්නේ. අනිත් දේවල් අපිට දීර්ඝ වශයෙන් කතා කරගන්න දෙයක් නැහැ. මොකද ඒවල මාතෘකා ඔළුවට හරියට දාගත්ත ගමන් ඒ ඔක්කොම මුළු අදහස ඔළුව ඇතුළට යනවා. ඊට පස්සේ අපිට මේ වගේ ඒ වර්ෂවල අපිට දළදේශීය නිෂ්පාදිතය අපි බලන්න ඕනේ. මේකෙදි අපිට 2022 තමයි මෙතන තියෙන්නේ. අපිට තියෙන වාර්තානෝ දැන් 2024 තියෙනවානේ. 2024ත් බලනවා. 2023, 2022, 24 ඔන්න ඔය ටික බලලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරන්න අපේ ඊළඟ මාතෘකාව ව්‍යාපාර යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය. මොකද්ද මේ ව්‍යාපාර යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය කියන්නේ? මෙතන ඔයගොල්ලෝ රූපේ වේනා ඇති. අපි මිනිස්සෙක් විදිහට මේ ඉන්නේ. මේ මිනිස්සෙට තියෙනවා උවමනා සහ අවශ්‍යතා කියලා. මේ කියන needs and wants අපි සපුරා ගන්නා යම් දෙයක් අපි කියනවා අපි උවමනාව සපුරා ගත්තා.
ඒවට අපි කියනවා භාණ්ඩ. යම් දෙයක් අපි කියන එක භාණ්ඩයක් කියලා. යම් ක්‍රියාවලියක් හෝ ක්‍රියාවක් අපි කියන එක සේවාවක් කියලා. ඉතින් මේ කියන ඒ භාණ්ඩයක් හරි නිෂ්පාදනයක් හරි අපි කියන එක අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවුට්පුට් එකක් නැත්තම් අපි ලබා ගන්න යම් දෙයක්. එතකොට මේ මිනිසා තුළ තියෙන needs and wants නැත්තම් උවමනා සහ අවශ්‍යතාවන් සපුරා ගන්නා එතකොට ඒක සපුරා ගන්න යම් නිෂ්පාදිතයක් බිහි කිරීමට යොදා ගන්නා පරිවර්තන ක්‍රියාවලියක් අපි කියනවා යෙදවුම් නිමැවුම් ක්‍රියාවලියක් කියලා. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිනිස්සෙක්ට පුටුවක් ඕන. මෙයාගේ අවශ්‍යතාවය තමයි පුටුව. හරිද? මේ පුටුව හදන්න දැව ඕනනේ. එතකොට මේ දැව යම් process එකකට එනවා. යම් ක්‍රියාවලියකට ලක් කරලා output එකක් විදිහට පුටුවක් නිර්මාණය කරනවා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය මේ මුළු ක්‍රියාවලියම තමයි අපි කියන්නේ යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය කියලා. ඉතින් පල්ලෙහා නිර්වචනේ මිනිසා තම අවශ්‍යතාවන් හා උවමනා ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් බිහි කිරීමට යෙදවුම් යොදා යම් යෙදවුමක් යොදා මේ තියෙන යෙදවුම යම් යෙදවුමක් යොදා පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ යම් process එකක් තුලින් නිමැවුමක් මේ පුටුව නිමැවුමක් බිහි කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය කියලා. අපිට මේ යෙදවුම් ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න තියෙනවා 4ක්. ඊට අමතරව අපිට A level වලට ඒ 4ට අමතරව තව 3ක් ඇඩ් වෙනවා. අපි O level වල ඉගෙන ගත්ත යෙදවුම් අපිට 4ක් තියෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මේ ගැන ආයෙ අපිට කතා කරන්න දැන් අපිට යම් මතකයක් තියෙනවා මේ පිළිබඳව. අපි කතා කරමු දැන් අලුතෙන් ඇඩ් වෙන 3 ගැන. ඒ තමයි පළවෙනි එක තොරතුරු, information. information නැත්තම් තොරතුරු කියලා කියන්නේ අපි සරලව හිතුවොත් අපි ව්‍යාපාරයක් කරද්දී අපේ ව්‍යාපාරය යම් අපි හදන ප්‍රොඩක්ට් එකට අනුව අපේ ඉලක්ක වෙළඳපොලේ ඒ ගනුදෙනුකරුවන්ට ඒ ප්‍රොඩක්ට් එක පිළිබඳව තියෙන රුචිය, ඒ වගේම ඒ ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ට ගන්න ඒගොල්ලන් ගතේ තියෙන ආදායම නැත්නම් මුදල් ප්‍රමාණය. ඔය වගේ දේවල් අපි බලනවා. ඒ වගේමයි දැනට පවතින තාක්ෂණයේ ප්‍රොඩක්ට්ස් හදන්න දැනට පවතින තාක්ෂණය කොහොමද කියලා අපි බලනවා. ඔන්න වගේ තමයි තොරතුරු කියන්නේ. කාලය කියලා කියන්නේ ඒ යම් නිෂ්පාදිතයක් හදන්න යම් යන්ත්‍රයකට එක ප්‍රොඩක්ට් එකක් හදන්න යන්ත්‍රයකට වැය වෙන කාලය. එතකොට තව එක සේවකයෙක්ට වැඩ කරන කාලය පිළිබඳ. ඔය වගේ දේවල් තමයි මේ කාලය තුළදී අපි කතා කරන්නේ. දැනුම කියන්නේ අපි මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණ තමයි කළමනාකරුවෙකුගේ කුසලතාවය. ව්‍යාපාරයක් දිගුකල් කියන්නේ අකණ්ඩව ක්‍රියාවලියක නිරත වෙන්නේ මේ කළමනාකාරීත්වය හොඳ වුණොත්. ඉතින් සාර්ථක නිමැවුමක් වෙළඳපොළට යන්න නම් අපේ විවිධ පාර්ශවයන්ගෙන් හැකියාවන් එකතු වෙන්න ඕන. කළමනාකරණය විතරක්ම නෙමෙයි සේවකයින්ගේ, අයිතිකරුගේ ඔයගේ සහභාගීත්වය ඔන්න ඔයගේ දේවල් මේ දැනුමට එකතු වෙනවා. ඔන්න ඔය තුන තමයි තොරතුරු කාලය දැනුම කියන තුන තමයි මේ යෙදවුමට අමතරව ඇඩ් වෙන්නේ. එතකොට ඔක්කොම දැන් අපිට යෙදවුම් 7ක් තියෙනවා. ඊට පස්සේ අපි දැන් කතා කරමු අපේ ව්‍යාපාර කාර්යයන් පිළිබඳව. මේකෙදී ව්‍යාපාර කාර්යයන් අපි යම් උදාහරණයකට අනුව තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අදාළව ව්‍යාපාර කාර්යයන් අපි මෙහිදී කතා කරන්නේ. ව්‍යාපාර කාර්යයන් අපිට මෙතනත් 7ක් තියෙනවා. ඒ පරිපාලනය, නිෂ්පාදනය, අලෙවිකරණය, මූල්‍ය කටයුතු, මානව සම්පත් කළමනාකරණය, පර්යේෂණ හා සංවර්ධනය හා තොරතුරු කළමනාකරණ කටයුතු. පරිපාලනය කියන එක යටතේ අපිට තියෙන්නේ මේ පරිපාලනයේ අපි යම් ව්‍යාපාරයක සේවකයන්ගේ ලිපිගොනු පවත්වාගෙන යාම. කියන්නේ ඕනෑම කම්පැනි එක ඒ සේවකයාට පර්සනල් ෆයිල්ස් තියෙනවා. එතකොට අන්නේ කියන සේවකයාට අදාළ ලිපිගොනු පවත්වාගෙන යන්නේ මේ පරිපාලන අංශය. ඒ වගේමයි
ඒ උපදෙස් සැපයීම, පැමිණීමේ ලේඛන පවත්වාගෙන යාම ඔය වගේ දේවල් තියෙන්නේ මේ පරිපාලන අංශේ. නිෂ්පාදන අංශයේ තියෙන්නේ අපිට නිෂ්පාදන අංශය කියලා ඔලුවට කියව ගමන් ඔලුවට එන්නේ අමුද්‍රව්‍ය පිළිබඳව. අනේක මේ තියෙන්නේ අමුද්‍රව්‍ය සොයා බැලීම, තොග පාලනය, තත්ත්ව පාලනය. ඔය වගේ මේ ප්‍රොසෙස් එකේ ඇතුලේ වෙන දේවල් සිද්ධ වෙන්නේ මේ නිෂ්පාදනයේ. ඒ වගේම අලෙවිකරණය. අලෙවිකරණය කිව්වහමත් අපිට ඔලුවට එන්නේ ප්‍රචාරණය පිළිබඳව. ඉතින් ප්‍රචාරණය, අඟලුම් බෙදා හැරීම, මිල තීරණය කිරීම ඔය වගේ දේවල් තියෙන්නේ මේ අලෙවිකරණය තුල. 4 මූල්‍ය කටයුතු. මූල්‍ය කටයුතු වලදී අපිට තියෙන සේවකයන්ගේ වැටුප් ගෙවීම, අරමුදල් යෙදවීම, අරමුදල් සපයා ගැනීම ඔය වගේ කරුණු. මානව සම්පත් කටයුතු වලදී තියෙන සේවකයන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම, උසස් කිරීම යන උදාහරණ අපිට ගත්ත හැකියි. පර්යේෂණ හා සංවර්ධනයකට ගන්නේ නවෝත්පාදනයක් ඇති කිරීම. එතකොට තොරතුරු කළමනාකරණ කටයුතු තියෙන්නේ අපිට කියන්නේ තොරතුරු අප්ඩේට් නැත්නම් තොරතුරු යාවත් කාලීන කිරීම, තොරතුරු සම්පාදනය කර ගැනීම මේ උදාහරණ මේකට ගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපිට මෙතනදි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඒ කියන්නේ part 4 එකේ කතා කරමු මේ ඇල්මැති පාර්ශ්වයන් පිළිබඳව.